Hello everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න දවස් ගානකට පස්සේ ෆ්‍රී දවසක vlog එකක් අරගෙන ආවා. ඉතින් අද vlog එකේ තියෙන day vlog එකක්. දවස් ගානක busy lifestyle එකකට පස්සේ අද තමයි මම free වුනේ. ඉතින් බලමු අද මම මොකද කරන්න කියලා. ඉතින් මුලින්ම මම කරන්න හදන්නේ මගේ room එක අස් කරගන්න එක. ඔයාලට පේනවා ඇති room එකේ හැමතැනම බඩු. මොකද මම දවස් ගාණක් busy වෙලා හිටියේ. ඉතින් මට room එක අස් කරන්න වෙලාවක් තිබ්බේ නෑ ඇත්තටම. ඒකෙන්ද මම හිතුවා අද ගෙදර ඉන්න දවසේ මුලින්ම room එක clean කරලා වැඩ පටන් ගන්න. ඉතින් මුලින්ම මම අස් කරන් ගන්නේ මගේ ඇඳේ bed sheets ඔක්කොම මම අලුතෙන් change කරනවා. ඉතින් ඇඳ අස් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ මම මගේ මේසේ අස් කරන්න පටන් ගත්තා. මොකද අද මට පාඩම් කරන්න වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඒක නිසා මේසේ ළඟත් හොඳට අස් කරගෙන ඉන්න ඕනි කියලා හිතුණා ඒ වැඩ ටික පටන් ගන්න කලින්. ඉතින් දැන් මම කරන්නේ මේසේ තියෙන ඩස්ට් එක ඔක්කොම පිහදාලා මගේ ස්ටඩි ටේබල් එක ක්ලීන් කරගන්න එක. මම ගෙදර ඉන්න දවසට ගොඩක් වෙලාට ඉන්නේ මගේ රූම් එකේ. ඉතින් ඒක හින්දා මම පුළුවන් හැම වෙලාවකම දවස පටන් ගන්න මගේ රූම් එක ක්ලීන් කරලා. ක්ලීන් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම ගියා හොඳ ෂවර් එකක් දාගන්න. ඉතින් නාගෙන ඉවර වෙලා ඊට පස්සේ මම මගේ morning skin care ටික කරන්න තමයි හදන්නේ. ඉතින් මගේ morning skin care items ටිකත් මම ඔය විදිහට අරගෙන එළියට මම අද දවස පටන් ගන්න ලෑස්ති වෙනවා. ඉතින් මෙන්න මේ items ටික තමයි මම ගෙදර ඉන්න වෙලාවට use කරන්නේ. ලොකුවට දේවල් පාවිච්චි කරන්නේ නැහැ. මගේ ඇඟ dry වෙන්නේ නැති වෙන්න මම මේ items ටික පාවිච්චි කරනවා. ඊට පස්සේ හොඳට වතුර බොන්න ඕනි. ඉතින් ඒක නිසා මම ඔය වතුර බෝතලයට වතුර එකක් අනිවාර්යෙන් උදේ දවසේ පුරව ගන්නවා. ඊට පස්සේ මම ඕක ඒ දවස ඉවර වෙනකම් පාවිච්චි කරනවා. ඔම බොටල් එකකට පුරවගෙන තියෙද්දි ඇත්තටම වතුර පෙවෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒක මම හොඳ ටිප් එකක් විදිහට දකිනවා ඔය බෝතලයට වතුර පුරවලා පාවිච්චි කරන එක. ඉතින් දැන් කරන්න හදන්නේ මගේ පළවෙනි ස්ටඩි සෙෂන් එක පටන් ගන්න. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක විදිහට මම ගත්තේ ඔය යෝගට් ඩ්‍රින්ක් එක. දැන් වෙලාව 10:00ට ළඟයි. ඉතින් අපි අපේ පළවෙනි ස්ටඩි සෙෂන් එක පටන් ගමු. මට ලාස්ට් වීක් එකේ මගේ ක්ලාසස් මිස් වුණා. ඉතින් මම ඔයාලට කලින් vlog එකේ කිව්වා මම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න පටන් ගත්තා කියලා. ඉතින් ඒකේ ක්ලාසස් මට මිස් වුණා. ඒකේ notes complete කරන්න තියෙනවා. ඒක පටන් ගන්න කලින් අපි අද අපේ to do list එක හදාගෙන ඉමු. ඉතින් to do list එක හදාගෙන ඉවර වෙලා මම මගේ notes ටික complete කරන්න පටන් ගත්තා. එහෙනම් අපි අපේ පළවෙනි study session එක පටන් ගමු. මම පළවෙනි ස්ටඩි සෙෂන් එක කන්ටිනියු කරේ පැයක් විතර. ඉතින් ඊට පස්සේ මම දවල්ට උයන්න ගියා. උයනේව නම් මම මොකද රෙකෝඩ් කරේ නැහැ. ඉතින් උයල ඉවර වෙලා මම මුලින්ම කාලා හිටියා. මොකද උදේට මම ගත්තේ අර යෝගට් ඩ්‍රින්ක් එක විතරයි. ඉතින් ඒක නිසා දැන් මට ගොඩක් බඩගිනි. ඉතින් අපි එහෙනම් දවල්ට කාලා එමු මුලින්ම. මම ආසම කෑමක් තමයි සෝයා මීට් කියලා කියන්නේ. හැබැයි ඒකත් මමම හදන්න ඕනේ. වෙන කට්ටිය හදන ඒවා මට එහෙම සෙට් වෙන්නේ නැහැ. ඉතින් මම ওই විදිහට තමයි සෝයා මීට් කන්නත් ආස. ඊට පස්සේ තිබ්බා බණ්ඩක්ක හදලා තිබ්බා
හදලා තිබ්බ නෙමෙයි හැදුවා. වට්ටක්ක හදලා තිබ්බ එක නම් අපේ අම්මා හැදුවේ. ඒකත් එක්ක බිත්තර. ඉතින් ඕක තමයි අද මගේ ලන්ච් එක විදියට තියෙන්නේ. ඉතින් ලන්ච් එක ගන්න ගමන් නම බලන්න ආසම ටෙලිඩ්‍රාම එක බලන්න තමයි දැන් හදන්නේ. ඉතින් මේක මම ටීවී එකෙන් තමයි ගොඩක් වෙලාට බලන්නේ. හැබැයි මට කලින් දවසේ මිග්‍රේන් වැඩි වෙලා බලන්න බැරි වුණා. ඉතින් ඒක මම හිතුවා ලන්ච් එක ගන්න ගමන් ඒ කොටස ෆෝන් එකෙන් බලනවා කියලා. ඉතින් කන ගමන් මම මගේ ටෙලිඩ්‍රාමා එක බලන්න ගත්තා. උඹේ සූතු මිතුරු ටික උසාවි ගාලා? ඔව් ඊ අල්වා කියන්නේ අනිවාර්යෙන් උසාවි ගාලා. එහෙනම් ඉතින් රිමාන්ඩ් කරයි. නෑ රිමාන්ඩ් කරන්න ගන්නන්නේ. එතකොට ඉතින් අපිට යනවා. මේ මුදලාරි ළඟ තියෙනවා මට රුපියල් 25000 දෙන්න. 25000 දවල්ට කාලේ ඉවර වෙලා ඊට පස්සේ මම පැයකමාරක් විතර පොඩ්ඩක් නිදාගත්තා. ඉතින් නිදාගෙන නැගිටලා දැන් හදන්නේ මගේ දෙවෙනි ස්ටඩි සෙෂන් එක පටන් ගන්න. ඉතින් දැන් වෙලාව 3:10යි. මම හවස 5:00 විතර වෙනකන් දෙවෙනි ස්ටඩි සෙෂන් එක කන්ටිනියු කරන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි බලමු ඒ විදිහටම කරගන්න පුළුවන් වුණාද කියලා. ඉතින් දැන් කරන්නේ අද දවසේ දෙවෙනි ස්ටඩි සෙෂන් එක පටන් ගන්න. පහයි කාල වගේ වෙනකන් මම පාඩම් කරා. ඉතින් දැන් නම් මගේ නෝට්ස් ඔක්කොම කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පාඩම් කරලා ඉවර වෙලා මම චුට්ටක් එළියට ගියා. ඉතින් දැන් නම් වෙලාව 6ට විතර ලං වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම ටක් ගාලා ගියා හොඳ ෂවර් එකක් දාගන්න. ඉතින් ඕක තමයි මම අද රැට අඳින්නේ. ඉතින් වොෂ් එකක් දාගෙන ඇවිල්ලා රැට ලෑස්ති වුණා. වොෂ් දාගෙන ඇවිල්ලා ඊට පස්සේ මං කරේ පහන පත්ත කරන එක. ඉතින් ඔයාලා දැකලා ඇති මගේ රූම් එකෙත් මම ප්‍රේ කරනවා. ඉතින් ප්‍රේ කරන තමයි දැන් ලෑස්ති වෙන්නේ. ප්‍රේ කරලා ඉවර වෙලා ඊට පස්සේ මමගේ ටේබල් එක අස් කරා. මොකද දැන් මට පාඩම් කරන්න මොකුත් ඉතුරු වෙලා නැහැ. ඉතින් ඔක්කොම ටික කම්ප්ලීට්. හෙට ක්ලාස් යන තමයි දැන් තියෙන්නේ. ඉතින් ටේබල් එක ඔක්කොම අස් කරලා ඉවර වෙලා ඊට පස්සේ මම මගේ ජර්නල් එක ලියන්න පටන් ගත්තා. ඉතින් හැමදාම මම මේක කන්ටිනියු කරන්නේ නෑ. විශේෂ දවස් තිබ්බොත් ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙලා තමයි මගේ ජර්නල් එක මම ලියන්නේ. එහෙනම් මම අදට vlog එක මෙතනින් නවත්තනවා. තවත් දවසක vlog එකක් අරන් එනකන් හැමෝම පරිස්සමින් ඉන්න.